අපි ආදර සහෝදර සහෝදරියනි අද අපි මෙනෙහි කරන්න යන්නේ වචන දෙකක්. ඒ තමයි නායකයා සහ සේවකයා. ඔබගේ මගේ ජීවිතය තුළ අපි පොඩ්ඩක් කල්පනා කරොත් මම කොතනද නායකයෙක් වෙන්නේ? මම කොතනද සේවකයෙක් වෙන්නේ? මේ වචන දෙක දිහා බැලුවොත් හැබැයි ක්‍රියාවලින් වෙනස්. නායකයෙක් කියන්නේ කෙනෙක්ව අපි කියනවා යහමඟ පෙන්වන්නට යන්නට උත්සාහ කරන තැනැත්තෙක්. ආදර්ශය තුළ ක්‍රියාව තුළ. ඒ සේවකයා කියන්නේ කවුද? නායකත්වයේ ලබමින් නායකත්වයේ යටතේ යම්කිසි සේවයක් කරන්නට අධිෂ්ඨාන කර ගැනීම. හැබැයි නායකයෙක් තුළ තමයි බිහි වෙන්නේ සේවකයෙක්. කොහොමද මේක වෙන්නේ? යහපත් නායකත්වයක් තුළ ගියොත් යහපත් සේවකයෙක් බිහි වෙනවා. අයහපත් නායකයෙක් තුළ ගියොත් අයහපත් සේවකයෙක් බිහි වෙනවා. අපි ආදර සම්සන්දනයේ එහෙනම් අපි ජීවිතයේ විවිධ චරිතයන් රඟපානවා. මේ දවස්වල අපි කොච්චර රඟපානවද අපේ ජීවිතය තුළ? රඟපානවා කියන්නේ අපි ඊට යහගේ අපේ ජීවිතය තුළ ජීවත් වෙද්දී අපි විවිධ චරිතයන් රඟපානවා. මේ චරිතයන් තුළ නායකයා කියන්නේ කවුද? සේවකයා කියන්නේ කවුද කියන එක අපිට මේක සමහරවිට අමතක වෙනවා. අපි ගොඩක් වෙලාවට නායකයා කියන්නේ ධනතුරු වලට නායකයා බවට පත් වෙනවා. සේවකයා කියන්නේ සමහර ධනතුරු වලට සේවකයා බවට පත් වෙනවා නෑ. ස්වාමීන් වහන්සේ කියන්නේ ලස්සන දෙයක්. ඔබ නායකයෙක් වගේම සේවකයෙක් වෙන්න කියලා. ලොකු අභියෝගයක්. හැබැයි ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අපි කරන හැම වැඩක්ම හැම දෙයක්ම නායකයෙක් තුළ නිහතමානීකම ඉවසීම මේ හැම දෙයක්ම තියෙන්නට ඕන. එතකොට තමයි සේවකයෙක් අපි කියනවා තීරුම් ගන්න සේවකයෙක් තුළ ඒ ඉන්න පුද්ගලයා අපි තීරුම් අරගෙන කටයුතු කරද්දී අපිට ගොඩක් ලීසි වෙන කටයුතු කරන්න. ඒකයි නායකයා සේවකයා වලට ඒ තැනට බහින්නට ඕන. අපිට ඉහළින් කියන්නට බෑ. සමහරවිට අපි ඉවසීමෙන් ඒ තීරුම් අරගෙන ඒ අනුව ජීවත් වෙනවා නම් ස්වාමීන් වහන්සේ අපිට මේ ලස්සන දවසේදී නායකයෙක් වගේම සේවකයෙක් වගේ වැඩ කරන්න ඒ අවශ්‍ය කරන ශක්තිය දැනෙලා අපි යන්න. ආමේන්.